මම විශේෂයෙන්ම මේ බලාපොරොත්තු වෙන්නේ මේ සංගණනය වෙනුවෙන් වැය වුණු වියදම ගැන විස්තර කරන්න. මොකද සමහර මාධ්‍යවල විශේෂයෙන්ම සමාජ ජාලවල වැරදි තොරතුරු සමාජගත වෙනවා. ඇත්තටම අපි මේ ජාතික කර්තව්‍යයක් කරේ ඉතාම වැදගත් සංගණනයක්. මම හිතන්නේ මේකේ ගණන් වියදම් බැලුවොත් කාටත් තේරෙයි කොයිතරම් අඩු වියදමකින්ද මේක කළා තියෙන්නේ කියලා. අපි මට වවුචර් උනත් පෙන්වන්න පුළුවන්. වියදම් කියලා දරලා තියෙන මේකේ මේ පත්‍රිකාව මුද්‍රණය කරන්න. ඔබතුමාලට පේන මේ පත්‍රිකාවනේ අපි නිවාස වලට බෙදා හැරි සංගණන දවසේ ලකුණු කරලා එවන්න. ඒතර මේ චූටි පත්‍රිකාව මුද්‍රණය කරන්න මුදලක් ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව මේ පත්‍රිකා බෙදා හරින්න. ඕක තමයි මම හිතන්නේ මේ කොළ දෙකකින් කියන්න පුළුවන් මේකේ මුදල් වාර්තාව. කොළ දෙකයි. මේ තියෙන වවුචර් දෙකයි. මේකේ මුද්‍රණය කරන්න රජයේ මුද්‍රණාලයට ගෙවීම් කළා තියෙනවා. මේ තියෙන්නේ රජයේ මුද්‍රණාලයේ ඉන්වොයිස් එක 24,78,000යි මිලියන 7ක් අපි පත්‍රිකා මුද්‍රණය කළා තියෙනවා. රුපියල් 24,78,000යි. එකක් 730යි. එතකොට බෙදලා බලන්න ඕනකට ගණන් හදලා බලන්න පුළුවන්. 730යි ගිහිලා තියෙන පත්‍රිකාවකට. ඊගාට අනිත් එක ගිහිලා තියෙන ඉන්ධන සඳහා සාමාන්‍යයෙන් අපි වාහන 4ක් විතර ලංකාව පුරා දිස්ත්‍රික්ක 25ක බෙදා හැරියා. ඒ වාහන අතරින් යවන්න බෑ ලංකාව පුරා. සමහර ඒවා ගියේ පාරේ බස් එකේ පොදු වාහනේ. සමහර ඇත්තටම අපි ස්තුති කරන්න ඕනේ බස් රියදුරන්ටත් බස් හිමිකරුවන්ට ඒක නොමිලේ කළා දුන්නා. අපි කිව්වා මේක සත්ත්ව සංගණනයේ වැඩක් කියලා. ශ්‍රීරාම නුවරඑළිය බදුල්ල වගේ දිස්ත්‍රික් වලට අපි බස් එකේ යරි. ඉතින් ඒ වගේ අවම වියදමෙන් කර වැඩසටහනක් මේකේ සම්පූර්ණ වියදම රුපියල් 27,16,314යි මිලියන 2.7යි. ඉතින් මේ තොරතුරු ඔක්කොම තියෙනවා. විශේෂයෙන්ම මේක ඔගොල්ලෝ මේක හොඳින් ප්‍රචාරය කරන්න. මොකද මේතන තමයි ලොකු මිත්‍යාවක් පතුරවන්නේ. මේක කෝටි 7ක් 8ක් වියදම් වුණා මේ සත්ත්ව සංගණනයේ රට වැඩක් උනේ නැහැ කියලා. මම හිතන්නේ මේක ඉතාම වැදගත්. මිනිස්සු දැනගන්න ඕන මේ මෙච්චර අඩු වීමකින් මේ වගේ ජාතික සංගණනයක් කරා කියන එක. මම හිතන්නේ කිසිම රටක මේ වගේ අඩු මුදලකින් මේක කළා නැතුව ඇති. අපිට මීටත් අඩු කරගන්න තිබුණා සමහර උපක්‍රම පාවිච්චි කරා නම්. ඒ කියන්නේ අපිට මීට වැඩි තාක්ෂණය යොදාගත්තා නම්. ඇත්තට අපි මේ යම් ගම්වල මේ සමහර ටෙලිෆෝන් කනෙක්ෂන් වගේ කියන්නේ ඒ සිග්නල් පවා නැති ගම්වල කොහොමද මේ වගේ දේවල් කරන්නේ? ඒකට අනිවාර්යෙන් පත්‍රිකා මුද්‍රණය කරන්න ඕන කියන තැනට අපේ තීරණය කරන්න ඕන. අපි මේ පූර්ව පරීක්ෂා කරනකොට ගම්වල ගිහිල්ලා අපි මේවා එකපාරට මේ ක්‍රමේ තෝරගත්තේ නැහැ. පූර්ව පරීක්ෂා කරා. ඒ වයිදී මිනිස්සුන්ට වඩා පහසු වුණේ මේ පත්‍රිකාවක් දීලා කරන එක. ඇත්තටම ඒක මුද්‍රණය කරන එකත් අපි ගොඩක් හිතුවා අපරාධ මෙච්චර ප්‍රමාණයක් මුද්‍රණය කරන්න. නමුත් ඒක නැතුව වෙන විකල්පයක් නැති වුණා. ඉස්සරහට ඇත්තට අපේ රටේ තොරතුරු තාක්ෂණයේ දියුණුවල හැමෝම මේ ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරනවා වගේ මට්ටමකට ආවොත් මීටත් වැඩි අඩු වියදමකින් කරගන්න පුළුවන් වෙයි. මම හිතන්නේ ඕක තමයි සාරාංශය වියදම සම්බන්ධයෙන්. මේ අතිරේක දීමනා කිසිවක් මේ අතරම අපි ස්තුති කරන්න ඕන අපේ රජයේ නිලධාරීන්ට. එහෙම දීමනා සහ මහජනතාවට අප දුන්නු සහයෝගයට අපේ නිලධාරීන් විශේෂයෙන්ම දැන් රජයේ සාමාන්‍ය මේ මැතිවරණ කාර්යයක් කරගත්තත් ගෙවීමක් කරනවානේ. නමුත් මේකේ එහෙම අතිරේක ගෙවීමක් කළා නැහැ. තමන්ගේ සාමාන්‍ය රාජකාරිය තුල තමයි මේ කටයුතු සියල්ලම කරේ. ඒ සම්බන්ධයෙන් අපි සියලුම නිලධාරීන්ට ස්තුතිවන්ත වෙනවා මේකට සම්බන්ධ වුණු මේ අඩුම වියදමකින් මේක කරන්න අපිට දායකත්වයේ දුන්න එක ගැන. බොහොම ස්තුතියි.